Hi guys, මොකද වෙන්නේ? ඔන්න මං අදත් ඉවෙන්ට් වීඩියෝ තමයි අරගෙන ආවේ ඕගොල්ලෝ වෙනුවෙන්. මං ඉතින් එකම එක ඉවෙන්ට් එකක් තියෙනවා මං ඒකත් එන්න දවස වෙලාව ඔක්කොම කියන්නම්. ඔය ඕක අපිට නම් දෙයිද දන්න බැලුම් වූල් එක නිකන් දෙනවා කියලා කතාවක් තියෙනවා. නිකන් දෙයිද දන්නේ බැලුම් වූල් එක. ඔය තියෙන ඩුවෝ ඉමෝට් එක ඔටෝ එක ගැන සලුවක් දාන නටන සීන් එකක් තියෙන්නේ. උනේ නටන සීන් එකක් තමයි තියෙන්නේ. ඔන්න ඉතින් මම තව දෙයක් මතක් කරන්නත් තියෙනවා. මම ගිල්ඩ් එකකුත් හැදුවා. ගිල්ඩ් එකට එන්න ආස කට්ටිය පහලින් ID දාගෙන යන්න. ID එක දාද්දි එකක් ඒ කියන්නේ දැන් ඔයා හිතන්න ඔයා දැන් ගහන්න 19 20 නම් ඔයා එහෙම එක ඈඩ් කරලා ඒ නම ඈඩ් කරන්න. අන්න මේ වගේ ඈඩ් කර ඔයාගේ ID එක පින් කරන්න මට. ඔය තියෙන්නේ තවත් ඉවෝ බන්ඩල් එකක් ඔක්තෝබර් මාසේ තමයි එනවා කියලා තියෙන්නේ. ඒ ෂුවර් නෑ ඔක්තෝබර් මාසේ ඔය ඉවෝ බන්ඩල් එක හරි UMPA ඒ ඉවෝ බන්ඩල් එක හරි දෙකෙන් එකක් එනවා කියලා තියෙනවා ඔක්තෝබර් මාසේ. හැබැයි ෂුවර්ම නෑ මේ මාසේ තව ඉවෝ බන්ඩල් එකක් රිටර්න් වෙන්න තියෙනවා. එන්න ඕන. ඔව් ඔව්. ඔය තියෙන්නේ අපිට ආයෙමත් රිටර්න් වෙනවා බන්ඩල් සෙට් එකම. මේ අවුරුද්දේ නම් ෂුවර් කරන්න පුළුවන්ද බෑද කියලා මට විශ්වාසයක් නෑ. මට කන්ෆර්ම් වෙන්න නෑ. මේ අවුරුද්දේ එයි කියලා මං හිතනවා. හැබැයි මට නම් කිසිම කන්ෆර්ම් වෙන්න නෑ. ඔන්න ඒකේ ඔය බන්ඩල් එක අපිට කලින් රිටර්න් වුණා මතකද දන්නේ නැහැ ඔයගොල්ලන්ට. මම කට්ටිය පහලින් කමෙන්ට් කරන් යන්න. ඉතින් අපිට මේ ලකී වීල් එකක් එන්න දිනවා. ලකී වීල් එකක් නෙමෙයි එන්න තියෙන්නේ මිට්‍රි ෂොප් එකක් තමයි. මිට්‍රි ෂොප් එක මාර්තු 17 වෙනි තමයි එන්නේ. ඒ කියන්නේ සඳුදා. තමයි එන්නේ අපිට මිට්‍රි ෂොප් එක. ලකී වීල් එක හරි ඕක දෙකක් එනවා කියලා තියෙනවා. හැබැයි 17 තමයි එන්නේ. මොකක් වෙයි දන්න. ඔන්න ඔය ඕක තමයි එනවා කියලා තියෙන්නේ මාර්තු 17. ඒත් ලකී වීල් එකද ඕක දෙන්නේ කියලා මට විශ්වාස නැහැ. හැබැයි ලකී වීල් එකක් විදිහට එන්නත් ඉඩ තියෙනවා. මිට්‍රි ෂොප් එකට එන්නත් ඉඩ තියෙනවා ඔය බන්ඩල් දෙක. ඔන්න ඉතින් ඕකේ මේල් බන්ඩල් එක බලා ගන්න පුළුවන්. ඒක ලස්සනයි ඉතින්. ඕක හොඳට පප් කරන්න ගන්න දීලා ආවේ නැත්නම් එහෙම ජිම් කයි අමාරයටම කයි. ඕක මිට්‍රි ෂොප් එකට ආව එකම හොඳයි. ඔන්න එකෙන් ෆීමේල් බන්ඩල් එක බලා ගන්න පුළුවන් වෙනවා. ෆීමේල් බන්ඩල් එක ගන්න ආස කට්ටිය ඉතින් ගන්න දැම්ම ජිම් මං රිවිව් කිලි ගහලා රෙඩි තියන් ඉන්න ගන්න ඕනම නම් නැත්තම් එපා. ගැත්තා ගන්න ඕනේ නැහැ. මං ඉතින් ගිල්ඩ් එකකුත් හැදුවා. ගිල්ඩ් එකට එන්න ආස කට්ටිය ඉතින් පහලින් කමෙන්ට් කරන් යන්න. එන්න ආසයිද නැද්ද කියලා තාම බැල් ලෙවල් එකේ මගේ ID එකට රික් දාලා දෙන්න. නැත්නම් මං ID එක කමෙන්ට් සෙක්ෂන් එකේ ගහලා තියන්නම්. ඒක රික් දාලා තියන්න. ඔන්න ඉතින් මම මෙච්චර අදට වීඩියෝ ගෙනාවේ. මගේ channel එක තාම සබ් කරන්න නැත්නම් මේකෙන් සබ් කරලා බෙල් එක තෝල් කරලා සෙට් වෙන්න එපා. වීඩියෝ එක දැන් ඉවර වෙන්න යන්නේ. මට ඒක අම්තිස්සම කියනවා guys හරියට. ඒකෙන් අපි අතලා දාමුකෝ වැඩක් නැහැ. ඔන්න ඉතින් මං එනවා මෙතනින් යනවා. හැමෝටම බුදු සරණයි ගුඩ් බයි. පරිස්සමෙන් උතුරන්ඩ හරියන්න ඕන.